හොඳට මතක තියාගන්න. අතක් කැපුණට පස්සේ නම් සර්ජරි එකක් කරලා පේන් එක තියලා පේන් කිලර්ස් හරි අරන් ඔය නිින්දක් දාන්න පුළුවන්. හිතන්න එපා හිතක් ලෙඩ වුණාම මුළු ඇඟම කඩා වැටෙනවා. එන්න අවදානම ගින්නේ. එහෙනම් ළමයි විශ්වාස කරන්නකෝ මෙහෙම හිතන්නකෝ. දක්ෂ ළමයි කී දෙනෙක් කැම්පස් නොවේ ඉන්නව ඇද්ද? මේ මෙහෙම කියද්දිත් සමහරු මේ මොහොතේ විඳවනවා. ඔයාලට සුදුසු කියන්නේ දැන් මම මේ ළඟදී මටම වදින්නද මන්ද දාලා තිබ්බයි ටොක් එකේ සර් කෙනෙක් හරිද? එක සර් කෙනෙක් ලව් කරන්න එපා කියේ බයිනවා හැම ළමයිට පාඩම් කරන්න කියලා. නෑ ළමයි ලව් කරන්න ඕනේ. බලන්න එයාලා තල්ලු කරනවනේ ඔයාලා මේ පැත්තට. මම කිව්වේ ලව් කරන්න එපා කියලා. මම කිව්වේ විභාගයට අවසාන කාලේ ඒව ඔළුවේ තියාගන්න එපා කියලා. ඒක සාධාරණ නැද්ද? ඒ ඔය උපදේශ දෙනියුන් එනවාද ඊට පස්සේ හිත හදන්න? එනවද? ඔය එකෙක්වත් නැහැ. ඒක තමයි ඔයාලා රිස්ක් එකකින්